හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා දේශාන් TG YouTube channel එකට. ඔන්න අදත් අලුත් මොලොත් වීඩියෝ එකක් ගෙනාවා ඔයාලා වෙනුවෙන්. අද මම ඔයාලට කියලා දෙන්න යන software එක තමයි Notepad++ කියන software එක. ඉතින් ඔයාලා HTML වගේ දෙයක් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා කෝඩ් ලියන කෙනෙක් නම් ඕනම දෙයක් සම්බන්ධයෙන් PHP Python වගේ කෝඩ් ලියන කෙනෙක් නම් ඔයාලට ගොඩක් වටිනා කියන software එකක් තමයි Notepad++ කියලා කියන්නේ. ඉතින් ඔයාලට Google එකේ search එකක් දැම්මොත් මේ විදිහට Notepad++ කියලා ඔයාලට ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. මෙන්න මෙයාගේ website එක notepad++.org. ඉතින් මේක free දෙන software එකක්. ඉතින් ඔයාලට පුළුවන් download කරගන්න. මෙන්න මේ link එකට ගිහිල්ලා ගිහපු ගමන් බලා ගන්න පුළුවන් download 32 bit එක. ඉතින් ඔයාලට 64 කරන නම් page එකේ යටට ගිහපන් බලා ගන්න පුළුවන් 64 bit එක. ඉතින් මම මේක download කරගන්නවා මේ විදිහට. download කරගෙන install කරාට පස්සේ පුංචි software එකක් megabyte 2.7 එකක් වගේ ප්‍රමාණයක් තියෙන. ඉතින් download කරලා සාමාන්‍ය විදිහට install කරගන්න. ඒක විශේෂ දෙයක් කියන්නේ නැහැ. සාමාන්‍ය setup එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි මේක open කරගත්තොත් අපිට මේක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. normal text editor එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේක ඕනම දෙයක් type කිරීමේ හැකියාව තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට මේකේ language එක තෝරලා දීලා මේකේ edit කරන එක පටන් ගන්න. අපි HTML පටන් ගත්තොත් අපි HTML තෝරලා දුන්නොත් එහෙම මේක සම්පූර්ණ HTML language එකට අනුරූපව හැදෙනවා. එහෙම නැත්නම් අපි දැන් කෝඩ් ලියන්න ගත්තොත් මේ කෝඩ් වල එක එක tags වල colors ඒ විදිහට වෙනස් වෙලා අපිට ගොඩක් පහසු විදිහට මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මොකක් හරි tag එකක් type කරන්න පටන් ගත්තොත් ඒ type කරපුවට අදාළ ළඟින් යන tags ඔක්කොම පේනවා. අපිට ලේසියෙන්ම මෙතෙන් ඔනේ tag එක set කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. මේ විදිහට ඔයා කැමති tag එකක් ඔයාට set කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි මේකෙන් මොකක් හරි open කරගත්තොත් මේ වගේ web page එකක් මේ විදිහට ඔයාට ලේසියෙන්ම ඔයාගේ edit කරගන්න ඕනේ තැන් ටික මේ විදිහට කළු පාටින් බලා ගන්න පුළුවන්. ඒ වගේම HTML code ඒ පාට වලින් පෙන්වන වෙන වෙනම මේ විදිහට ගොඩක් ලේසියෙන් edit කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ Notepad++ software එක පාවිච්චි කරලා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේකේ language ගොඩක් තියෙනවා. මේ විදිහට language තෝගයක් තියෙනවා ගොඩක්. ඉතින් මේ software එක පාවිච්චි කරලා ගොඩක් ලේසියෙන් ඔයාගේ code editing කටයුතු කරගැනීමේ හැකියාව තියෙනවා. try කරලා බලන්න. download කරලා Notepad++ කියලා search එකක් දාන Google එකේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න තාත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙම මතක් කරනවා subscribe කරන්න මගේ YouTube channel එක. ඒ වගේම තමයි Facebook page එක like කරලා set කරන දේශන් TG කියලා search එක දැම්මොත් ඔයාලට පුළුවන් ලේසියෙන්ම හොයාගන්න. ගිහින් එන්න තාත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු.